හදිසියට මසුයි එළවලුයි ඔක්කොම දාලා ගෙදර තියෙන ඒවායින් එක මාළුවක් හදාගන්නේ කොහොමද කියලා මම අද ඔයගලන්ට පෙන්නන්නේ. තම්බා ගත්ත මේ මස් කෑලි හතර මම තම්බා ගත්ත පොඩ්ඩක්. ඊට පස්සේ තම්බා ගත්ත මස් කෑලි හතර තෙල් තේ හැඳි දෙකකට දාලා මේ වගේ එක පොඩ්ඩක් බැදෙන්න අරින්න මේ විදිහට. මේ මාළුව ඩෙවල් එකක් වගේ තමයි මම හදන්නේ. ඊට පස්සේ මේකට කපා ගෙදර තියෙන ඔක්කොම එළවලු මේකට දාන්න ගෙදර පුළුවන්. මම ගෙදර තිබුණ අල මාළු මිරිස් තිබ්බටු රට ලූණු බෝංචි ඔක්කොම හිනියට කපලා මේ වගේ දාගත්ත එකට. ඊට පස්සේ ඒක පොඩ්ඩක් බැදෙන්න අරින්න. අර තෙල් ටිකෙන්ම මේ ටික ඉදෙන්න අරිනවා මේ විදිහට. ඒ ටික ඔක්කොම මේ විදිහට දාගන්න තෙල් එකට. ගින්දර මේ වෙලාවේ හොඳටම අඩු කරලා තියාගන්න. මේක බෝඩිමක තනියම ඉන්න දරුවෙකුට එහෙමත් නැත්නම් වැඩිහිටියෙකුට උනත් හොඳයි. තනියම ඉන්න කෙනෙකුට මේ ඔක්කොම එකට දාලා මේක හදාගත්තාම එක මාළුවකින් කන්න පුළුවන්. අපි දෙන්න විතරක් ඉන්න දවසක ලේසියට හදපු දෙයක් මම මේක. මේකත් එක්ක විතරක් බත් කන්න පුළුවන්. ගෙදර තියෙන ඔක්කොම එළවලු වලින් මේ විදිහට දාගන්න. මම ලුණු පොඩ්ඩකුත් මේ වෙලාවේ දාගත්තා. මොකද වතුර ඇදිලා ඇවිල්ලා ඒකෙන්ම ඉදෙන්න පුළුවන් හින්දා. මෙතන අලගෙඩිය තමයි දෙන්න තියෙන්නේ. මම ඒකට වහලා චුට්ටක් ඉදෙන්න අරිනවා අලගෙඩිය. මේ විදිහට පොඩ්ඩක් බැදෙන්න දෙන්න ඒක. මම ඒක වහලා මේ වගේ ඉදෙන්න ඇරියා. ගින්දර ගොඩක් අඩු කරලා තියාගන්න. වතුර මුකුත් දැම්මේ නැහැ. මේ විදිහට ඒකෙන්ම ඉදෙන්න ඇරියා. ඊට පස්සේ මම මේකට දාන්න ෆිෂ් සෝස් ඔයගලන්ට පුළුවන් සෝයා සෝස් උනත් දාගන්න. හැබැයි ෆිෂ් සෝස් දැම්මහම රසයි මේක. මම ආයෙත් මේක බලලා වහගත්තා. අඩු ගින්දරේ මෙහෙම තියාගන්න. එතකොට ඒක ඉදෙනවා. මම ඒකට ෆිෂ් සෝස් තේ හැඳි දෙක තුනකුත් ඒකට වතුර චුට්ටක් දාලා මිරිස් කුඩුත් සීනි තේ හැඳකුත් දාලා මේ විදිහට ඒකට දාගන්නවා මේ වෙලාවේ. ඔයගලන්ට ෆිෂ් සෝස් නැත්නම් සෝයා සෝස්, තක්කලි සෝස් ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. තක්කලි තියෙනවා නම් දාගන්න ඒකත් රසයි. තක්කලි සෝස් ටිකක් උනත් දාගන්න පුළුවන් මේ විදිහට. හදිසි වෙලාවකට එකක් මේ වගේ කැමති රසකට හදාගන්න පුළුවන්. තෙල් ගොඩක් දාන්න නැතුව මේ වගේ තෙල් තේ හැඳක් දැම්මහම ඒක රසට තියෙනවා. මේක තව පොඩ්ඩක් ඉදෙන්න අරින්නේ වතුර චුට්ටක් අඩු වෙනකම්. මේකට මිරිස් කුඩු ඔයගලන්ට කැමති දෙයක් ගම් මිරිස් කුඩු කැමති විදිහකට හදාගන්න පුළුවන්. මම දැම්මේ මිරිස් කුඩු පොඩ්ඩක්. මේක ඩෙවල් රහක් වගේ එන්න මට ඕනි. ෆිෂ් සෝස් එකත් මිරිස් කුඩු තෙලේ බැඳුනහම ඒක හොඳ රසක් එනවා. ඔයගලන්ට මේකට සෝයා සෝස් ටිකක් දාගත්තත් කමක් නැහැ. නැත්නම් තක්කාලි තියෙනවා නම් තක්කාලි ටිකක් දාගන්න. එහෙම රසයි. එක දෙයක් හදාගෙන අමාරු දවසකට එහෙම නැත්නම් බෝඩිමුක ඉන්න කෙනෙකුට මේකෙන් රසට කන්න පුළුවන්. කරදරයක් නැතුව උයා ගන්නත් පුළුවන්. ඔයගලන්ට සුබ දවසක්.